hello. ඉතින් කොහොමද? Tania. Nice view එකක් තියෙනවා. Wow. හරි ලස්සන view එක. ඉතින් බලන්නකෝ. ඔයාලත් ඇස් දෙකේ මේ view එක කොහොමද කියලා. ඒක නම් සුපිරියක්. Nice. Sana England ni ba? Bahan view එක හරිම ලස්සනයි. සමහර අඩියක් පේනවනේ ලාවට පොඩි මීදුමක් තියෙන නිසා පැහැදිලි මදි අපිට view එක. පල්ලෙන් යනවා අද පොයේ දවසක් බණ සද්දේ ළඟ පන්සලක වෙන්නේ නැති. හරි ඉතින් මෙතන මේ වගේ view එකක් තියෙන්නේ. ඉතින් තාම හුලංගල නැගලා ඉවර නැහැ. මෙන්න මේකත් නගින්න ඕනේ. හරියට ලාස්ට් වීඩියෝ එකේ මේ සිරිපාදේ මාගිරි තමයි නගිනා වගේ සීන් එකක් තියෙන්නේ. ඔය පඩි පිළවල් නැහැ. උඩට නගින්න තියෙනවා. අපි යමු ගිහලා නගිමු. මොකද මෙච්චර දුරක් කියලා මේ චුට්ටු නගින්න නැතුව ගිහලා වෙරන්නේ නැහැ. මට ප්‍රශ්නේ තියෙන්නේ මේක නගිරින් නෙමෙයි බහින එක. උඩට යමු. උඩට ගිහිල්ලා බලමු එතන දැත්තේ මොන වගේද කියලා. හරි දැන් අපිට කන්ද නගින්න තියෙන ඉතින් හරි ඉස්සලා බයික් එක ආපු කොල්ල දෙන්නත් අපිට සෙට් වුණා. කොල්ල නම් ඉතින් ඉක්මනට සෙට් වෙනවා. එකපාරක් දැක්කම ඉතින් ආයි ජීවිත කාලෙම මතකයි. එහෙනම් අපි දැන් මේක නගිමු. සරත් අනතිය වැඩි පල්ලෙහාට මේකේ නගින එක පුළුවන්. වෛද්‍ය තමයි අපිට කියලා දෙන්නේ. ඇත්තටම මතක් වෙන්නේ සිරිපාදේ මාගිරි තමයි. මේක නම් පිස්සුවක්. අපිට තරම් ඉත්තෑව නැතුව ඇති වෙන කාටවත්. මේ ගල්වල ගහලා තියෙනවා උඩට යන්න ඕන කියන එක. ගල්වල ගහන්න ඕන දෙයක් නැහැ. ඒක මේ කොහොමද පේනවා. උඩට තමයි යන්න ඕන කියලා. අර ගිහලා උඩටම ගියා. තාම යනවා. වන්න පල්ලෙහා. පුදුමාන දෙයක් තියෙන්නේ. යා. තව ටික දුරයි. Let's go guys. මේක බහින එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. පඩි ගලක්වත් නැහැ. හා? යම සයින් උටරේම. මේක හිතන තරම් ලේසිත් නෑ නකින්න. අනති වැඩි එක තමයි තියෙන එකම ප්‍රශ්නේ.
මහන්සි අම්මෝ. ඉවර? ආ තියෙනවා. නෑ බෑ ඉවරත් එකම. බලාගෙන එන ස්ටොප් එකක් තියෙන මේක හරි දිනටත් මහන්සි අපි දිනටත් මහන්සි බලන්න මෙතෙන්ට තියෙන විදිහ ඒකලා පොඩි ඉස්කෝලයක් තියෙනවා බිල්ඩින් තුනක හරි ලස්සන විදිහක් පේන්නේ හරි දින අපි ඇවිදන් ආව පාර මේ පිටිකට ආව තියෙනවා මේ හරි තව ටිකක් උඩට යන්න පුළුවන් අපි උඩට කියලා බලමු නැවතත් ගමනේ යමු මාරු හරියන එක ටිකක් චා පැලදි ගන්නේ උඩල්ල ඇති අන්නා අනිවාර්යෙන් මේක නම් මිනිවර්සල් එන්ඩ් එකක් තමයි. අම්මේ. බලන්න හරිම ලස්සනයි. ස්වභාවයත් එක්ක ජීවත් වෙනවා කියන එක. හරි නිස්කලංකයි. හරි පැත්තෙන් බවුත් පේනවා. සිරිපද අඩිය පේන්නත් ඕනේ. ඒත් මීදුම නිසා ගොඩක් දේවල් වැහිලා පේන්නේ නැහැ. බලන්න මේ කොළ මේ ගස් සමහර තැන් ලාකොළ පාටේ වර පේනවද දන්නේ නැහැ. මේ සමහර තැන් තද කොළ පාට. ඒ කියන්නේ ඒ ගස් වල වර්ණය වෙනස් වෙලා තියෙන විදිය. සමහර තැන් තද පාට ගස් තියෙන්නේ. සමහර තැන් ලා පාට ගස් තියෙන්නේ. ඔන්නේ නම් අපි ආවා හුලංගල මිනිවර්සල් එකේ උඩටම. ඉතින් මේක පිරලා තියෙන්නේ නකල්ස් කඳුවැටිය දකුණු කෙළවරේ. දකුණු පැත්ත කෙළවරේ තමයි මේක තියෙන්නේ. නකල්ස් කඳුවැටිය දකුණු පැත්ත කෙළවරේ සෙලගම අතුයාය තමයි මේ ප්‍රදේශ පිහිටලා තියෙන්නේ. එතකොට මාතලේ ඉඳන් එනවා නම් ඔයගලන්ට කිලෝමීටර් 25.5ක් විනාඩි 51ක වගේ වෙලාවක් යනවා මෙතන ළඟා වෙන්න. ඉතින් ඕවා තමයි විස්තර මිනිවර්සල් එන්ඩ් එක ගැන. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. හරිම ලස්සන තැනක් මේක. එහෙනම් අපි තව චුට්ටක් වෙලා මෙතනලා ඉඳලා නැවත තවත් පල්ලෙහාට යමු. ඉතින් මේ තියෙන මෙතන ගහලා මිනිවර්සල් එන්ඩ් හුලංගල කියලා බලන්න.
ඩ්‍රෝන් එකක් තිබ්බන ලස්සන පේනන්න තිබ්බා. මේ ඩ්‍රෝන් එකක් නේ. අවාසනාවට. හරි එහෙනම් දැන් අපිත් පහලට යමුනේ. පහලට යනවා. පහලට ගිහිල්ලා වීඩියෝ එකේ ඉතුරු ටික දාන්න. එහෙනම් දැන් යමු පහලට. හරි ඉතින් ඔන්න අපි දැන් හුලංගර උඩට ගිහිල්ලා බල්ලා ඉතින් ඔක්කොම කරලා කන්දුරටත් නැගලා ඔන්න දැන් පල්ලෙහාට ආවා. ඉතින් සනතු ඉන්නවා තන දැන් කට්ටිය ගොඩක් ඇවිදින්න පේන මේ පාකින් එක. පාකින් විදිහට තිබ්බා කියන්නේ දැන් ගොඩක් පිරීලා. ඉතින් එහෙනම් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාගන්න, කමෙන්ට් එකක් දාගන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඉස්සරහට දාන වීඩියෝස් උත් ඔකට ආයෙත් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මගේ travelling updates හොඳ නම් මම travel කරන විදිය හොඳ නම් ඉතින් join වෙලා ඉන්න මාත් එක දිගටම. එහෙනම් අදට ගිහින් ඉන්න හැමෝටම ජය වේවා.